Yeah. හයි යාළුවනේ ඉතින් මම ගොඩ කාලයකට පස්සේ අලුත් vlog එකක් අරන් ආවා. මම හිතන්නේ අවුරුද්දකට වැඩි කාලයක් මට vlog අරන් එන්න හම්බුන්නේ නැහැ. ගොඩක් busy වෙලා හිටියේ. ඉතින් යාළුවනේ ඔන්න අද මම ලස්සන vlog එකක් අරන් ආවා. ඉතින් දැනටමත් ඔයාලා දන්නවා අපි මේ කොහෙද යන්නේ කියලා. පොල්ගහවෙල මහමෙවුනා අසඹුවට තමයි අපි මේ ආවේ වෙසක් පොහොය දිනේට. ඉතින් ගොඩක් සෙනග ඉන්නවා යාළුවනේ වෙසක් පොහොය දවසක් හින්දා. ඒ වුණාට මේ විහාරය නම් හරිම ලස්සන විහාරයක්. ඒ වගේමයි සංසුන් බවින් නම් මාරම ඇත්තම කිව්ව වචන නැහැ කියන්න මාර නිස්කලංක තැනක්. මේක තියෙන්නේ පොල්ගහවෙල. මේ තමයි එන්ට්‍රන්ස් එක. අපිට තිබ්බා ගොඩක් සෙනගින්ගේ පොලිමක් තිබ්බා. ඒ පොලිමේ ඉඳලා තමයි අපි මේ ඇතුළට ආවේ එන්ට්‍රන්ස් එකෙන්. මෙතනින් ඇතුළට තමයි යන්න තියෙන්නේ. අපි ඉතින් ඔය උතන හිටිය පොඩ්ඩක් අපේ නඩේ කට්ටිය හොයාගන්න ඕන එතකන් හිටියා. මේ තමයි අපි ප්‍රධාන විහාරෙකට ඇතුළු වෙන තැන. මෙතන ලොකු පඩිපෙළක් තියෙන්නේ. මෙතනින් උඩට ගියාම තියෙන්නේ ප්‍රධාන විහාරය. ඔය තියෙන ඉතින් ඔයාලට පේනවනේ ගොඩක් සෙනග ඉන්නවා. ඉතින් වෙසක් පොයට ගොඩක් කට්ටිය එනවා. ඉතින් බලන්න. ඒ වගේමයි ඔන්න ඇතුළු වෙද්දිම මාර ලස්සනයි විහාරය. ඇත්ත කිව්වොත් හරියට ඉන්දියන් ටයිප් එකට තමයි යාළුවනේ මේක නිර්මාණය කරලා තියෙන්නේ කියලා මට හිතෙන්නේ. විහාරෙකට යන්න කලින් එතන තියෙනවා ලස්සන මේ පොණ්ඩ එකක්. පොණ්ඩ එකත් වල ස්ටැචු එකක් එක්ක තියෙන පොණ්ඩ එකක්. මේ තියෙන්නේ පොණ්ඩ එක තමයි. බලන්නකො මේකේ ලස්සන. අපි ඉතින් චුට්ටක් අතපය දෝවණය කරගන්නත් අමතක කරේ නෑ වතුරින්. හරිම මහන්සි පිට තමයි හිටියේ. මොකද අපි ගොඩක් දුර ඉඳන් ගියේ. ඉතින් ඒ වගේමයි මේ වගේ සීතල වතුර ටිකක් අතට වදිද්දි මාර සනීපයක් තමයි දැනුනේ ඒ වෙලේ නම්. අනේ මන්ද මාරම ලස්සනයි මේ විහාරේ නම්. මේ අපි දැන් යන්නේ ප්‍රධාන විහාරයට තමයි ඇතුල් වෙන්න යන්නේ. හැබැයි මේකේ ප්‍රධාන විහාරයේ ඇතුළේ යාළුවනේ මේ ෆෝන් යූස් කරන්න බැරි වුණා. ඉතින් මට ඒ ටික ඔයාලට ගේන්න බැරි වුණා. මොකද ෆොටෝ එකක් වීඩියෝ එකක් ගන්න බෑ. යාලා තහනම් කරලා තිබ්බේ. වටේට CCTV දාලා තිබ්බා. මේ තමයි විහාරයේ තියෙන තවත් ලස්සන තැනක්. හරිම ලස්සනයි. මෙතන මේ මාළු ගොඩක් ඉන්නවා. ලොකු මාළු. ඉතින් එතන අපි චුට්ටක් මාළු දිහා බලන් ඉඳලා යන්න අමතක කළේ නැහැ. ඇත්තම කිව්වොත් දිව්‍ය ලෝකෙට ගියා වගේ තමයි මට නම් දැනුනේ මාරම ලස්සනයි. මේ යන්නේ මේකට තව මේක ගොඩක් ලොකු විහාරය. මේ තවත් විහාරයක් බලන්න තමයි මේ යන්නේ. මොකද අපිත් ආවේ පළවෙනි වතාව නිසා හරියට ගිහින් තිබ්බේ නැහැ. ඉතින් අපි ගියා. ඉතින් වටේම ඇවිදලා බැලුවා. ඔය ඉන්නේ අපේ අම්මයි නංගි. ඉතින් පේනවනේ මූණවල මහන්සි පාට පේනව නේද? දන්සල් වැඳලා තමයි ඉතින් ආවේ එන මගට වෙසක් පොයනේ. ඉතින් හැබැයි අපේ ප්‍රධාන අරමුණ උනේ මේ විහාරේ බලන්න එන එක තමයි. සෙනග නිසා ඉතින් අර පොඩ්ඩක් අර මේ බලන්න අපහසුතාවයක තිබ්බ නැත්තේ නැහැ. නමුත් ඉතින් මේ හැබැයි ඉතින් මං හිතනවා කට්ටිය අඩු සතියේ දවසක ඒ කියන්නේ නිවාඩු දවසක් නොවන දවසක ගිහින් බලුවා නම් ඇත්තටම නිදහසේ වැඳ පුදාගෙන එන්න පුළුවන් කියලා. ඇත්තටම ඉතින් මම ආයෙත් යනවා. මම මේ මෙතනට ආයෙමත් යන්න හිතාගත්තා. ඒ තරම් ලස්සනයි. මේ තමයි ඊළඟ විහාරෙකට යන්නේ අපි. මේ හැමතැනම තිබ්බ පඩිපෙළ තමයි. ඉතින් පඩිපෙළ නැගලා ඔන්න අපි අනිත් විහාරයේ බලන්න තමයි මේ යන්නේ. එතනත් අතුළු වෙද්දි නම් මාර ලස්සනයි යාළුවනේ. හරියට රත්තරන් පිටිපයක් වගේ තමයි අතුළු වෙද්දිම ඒ බුදුරුව දකිද්දි හිතට මාරම සැනසීමක් තමයි මගේ හිතට නම් දැනුනේ. දැක්ක නේද මාර ලස්සනයි.
ඉතින් අපේ හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා මේ වගේ තැනකට ගිය ගමන්. ඇත්තම කිව්වොත් නිකන් අහසින් ඉන්නා වගේ හැඟීමක් තමයි මට මේ විහාරේ ගිය ඇතුළේදී දැනුනේ. බලන්නකො නිකන් ඇත්තටම අහස වගේ. නිකන් මේ මට කියන වචන නැහැ. නිකන් ඇත්තටම ඒක නිල් අහස උඩින් එයාලා මේ ක්‍රියේට් කරලා තියෙනවා මාර ලස්සනයි. මේ එතනින් ආයේ එළියට එන තැන ඉතින් හැමතැනම සෙනඟ තමයි ඉතින්. ඒ වගේම තව කියන්න ඕන හැමතැනම වෙසක් කූඩු වලින් සලසලා තිබ්බා. ඒ කියන්නේ එන බැතිමතුන්ට බලන්න ලස්සන දේවල් මේ යාලා සංවිධානය කරලා තිබ්බා. පේනවනේ හැමතැනම වෙසක් කූඩු ලස්සනට තියෙනවා. ඇත්තටම ආස හිතෙනවා. ඉතින් අර මමත් කාලෙකින් කොහෙවත් ගියේ නැති නිසා මේ වගේ තැනකට ගිය එක ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම අපිට මල් පූජාවට සහභාගී වෙන්න හම්බුණා. ඉතින් අපි මෙතනින් මේ තියෙන මල් පූජාව තමයි අපිත් අත ගහලා මල් පූජාවට සමාදන් වුණා. කවුදනේ අතමැති මේ වගේ තැනකට ගිහිල්ලා පොඩ්ඩකට හරි හිත සංසුන් කරගෙන ඉන්න නේද? මෙතන තමයි මං ආසම තැන. කියන්නේ මේ වෙසක් කූඩුත් එක්කම බලන්න උසන ලස්සන පොඩි ගහක් තියෙනවා. ආන්ගේ පොඩි පැලේ ලස්සන චූටි වෙසක් කූඩු ටිකක් හදලා තියෙනවා පාට පාටින්. මන් දන්නේ හරියට මහන්සි වෙලා තියෙනවා. හැබැයි ඒතන නම් ඒ වෙසක් කූඩු ටික හදන්නත් යාලා. ඒ කියන්නේ මාරම ලස්සනයි. ඒ කියන්නේ බලන් ඉන්න ආස හිතනවා එතන. අපි ගොඩක් වෙලා එතන බලන් හිටියා. ඔයාලටත් පේනවා ඇති. පාට වෙසක් කූඩු. අනේ මම නම් ඇත්තටම ආසයි. දැන් අපි ওই විහාරයේ වැඳලා පහළට ඇවිල්ලා පොඩ්ඩක් වාඩි වෙලා හිටියා. ඒ අතරතුර තමයි මම ওই වීඩියෝ එක නම් ගත්තේ. සමහරක් තැන්න වීඩියෝ කරගන්න යාළුවගේ අවසර නැහැ යාළුවනේ. ඉතින් සමහරක් විහාර ගෙවල් ඇතුළට යන්න දුන්නේ නැහැ. මම හිතන්නේ ඉදාර සෙනඟ වැඩි නිසා. ඉතින් අර ඒගොල්ලොන්ට එතනත් පොඩි ප්‍රශ්නයක් ඇති සමහරක් පිට. ඉතින් සමහරක් විහාර ගෙවල් වලට යන්න දුන්නේ නැහැ. ඉතින් මේ ඉන්නේ මම ඔයාලට පේනවනේ මූණේම මහන්සි පාට. ඒ අතරතුරම එතන තිබ්බා කිරි කෝපි දන්සලකුත් විහාරය ඇතුළේමයි යන එන හැම කට්ටියටම යද්දි එතනින් දන්සලට සහභාගී වෙලා කිරි කෝපි එකක් බීලම යන්න පුළුවන්කම තිබ්බා. මේ දේන අපි විහාරයෙන් එළියට ඇවිල්ලා ඔය කඩපිලි තියෙනවනේ. ඉතින් කඩපිලිකට ගිහින් මොන හරි ගන්නත් අමතක කරේ නෑ පොඩි දෙයක්. ඉතින් එහෙමත් අරගෙන තමයි අපි මහා විහාරයට සමුදීලා එන්න පිටත් උනේ. ඉතින් ආයෙමත් මම මහා විහාරය බලන්න අනිවාර්යෙන්ම යනවා. ඇත්තටම හරිම ලස්සන විහාරයක්. පොල් ගහවෙල තමයි තියෙන්නේ. ගිහින් නැති කෙනෙක් නම් ඔන්න ගිහින් බලන්න පුළුවන්. හැබැයි ඔත්තර සෙනගින්නකොට නෙමෙයි. පොයේ දවසක නැතුව බලන්න ඉඳහසේ අපිට බලන්න පුළුවන් දවසක යනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම තව දෙයක් මතක් කරනවා යාළුවනේ. මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මම තවත් ලස්සන vlog දෙකකින් ආයෙමත් ඔයාලා ගාවට එනවා. එතකන් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. බයි.